ඉතින් ආයිබෝන් හැමෝටම මම අද ගෙනල්ලා තියෙනවා තවත් ඔන්ලයින් සල්ලි හොයන්න පුළුවන් විදිහේ මුදල් උපයන්න පුළුවන් විදිහේ වෙබ්සයිට් එකක්. එහෙම නැත්නම් ඇප් එකක්. ඉතින් මේකට කියන්නේ මේවා ඇවිල්ලා ෆයිනෑන්ෂල් පැත්තට තමයි අදාළ වෙන්නේ. ඉතින් මේක එක්ස්පර්ට් ඔප්ෂන් ගොඩක් දෙනෙක් දන්න කට්ටියට ඇති. මේ කට්ටිය අපිට දෙනවා මෙහෙම බෝනස් එකක්. සාමාන්‍ය ඩොලර් 30ක් අපි ඩිපොසිට් කරනකොට ඒ කට්ටිය දෙනවා අපිට තාම ඩොලර් 30ක් හම්බ වෙනවා. ඒතකොට ඩොලර් 60යි ට්‍රේඩ් කරන්න තමයි මේ මුදල හම්බෙන්නේ. ඒක අපිට විත්ඩ්‍රෝ කරන්න බෑ. ඒ මුදල පාවිච්චි කරලා අපි ට්‍රේඩ් කරන්න පුළුවන්. ඉතින් අපි ඩිපොසිට් එක අර මේකෙදි දැන් ගොඩක් දුරට ට්‍රේඩ් එකකට එන්ට්‍රියක් ගන්න හරි ලේසි. ඉතින් ට්‍රේඩ් කරන කට්ටිය දන්නවා ට්‍රේඩින් කියන්නේ මොන වගේ අමාරු දෙයක්ද, එතකොට මොනතරම් දෙයක් තියනවද ට්‍රේඩින් හරහා කරන්න කියලා. ඉතින් ට්‍රේඩ් කරන කට්ටිය දන්නවා. ඇත්තටම මේ ට්‍රේඩින් කියන්නේ අපි මොලයෙන් ගහන්න ඕනේ ගේමක් මිස ඇඟපතෙන් මහන්සි වෙලා එහෙම කරන්න දෙයක් නෙවෙයි. ඉතින් මේක ඇවිල්ලා සාමාන්‍ය අපි දවසට හම්බ කරන ගාන මේ විනාඩි 2කින් 3කින් අපිට හොයන්න පුළුවන්. ඉතින් ඒ වගේ සුපිරිම දෙයක් තමයි මේ ට්‍රේඩින්, මේ ඔන්ලයින් අර්නින්. ඉතින් මේවා හරියට පුරුදු වෙන්නේ නැතිව කරන්න බෑ. හරිද? ට්‍රේඩින් කියන්නේ අන්න එහෙමයි. ඉතින් මේක හරිය දැනුමක් හදාගෙන මේ විදිහට කරොත් එහෙම ට්‍රේඩින් ලයිෆ් එක සුපිරියට විදිහින් අරයි යන්න පුළුවන්. එතකොට තව දෙයක් තමයි මේ එක්ස්පර්ට් ඔප්ෂන් කියන්නේ. මේක මේ ඔප්ෂන් මාකට් වල. ඉතින් දැන් සාමාන්‍යයෙන් අපි කොයින් එකක හෝ ඒ බ්‍රෝකර්ට අදාළ තියෙන ප්‍රොඩක්ට් එකට ට්‍රේඩ් එකක් දානකොට අපිට බලන්න ඕනේ අවශ්‍ය දේවල් තියෙනවා. ඉතින් මේ දේවල් වලට අනුව තමයි අපි ට්‍රේඩ් එකකට එන්ට්‍රියක් ගන්නෙ. හරිද? ඒකට තව දෙයක් තමයි දැන් මේ වගේ මේ platform තියෙනවා. ගොඩක් දේවල් තියෙනවා. ඒ ගොඩක් දේවල් වලින් ඉතින් හොඳ platform දෙක තුනක් තියෙනවා. මම පෞද්ගලිකව ට්‍රේඩ් කරන platform දෙක තුනක් තියෙනවා. ඒ අතරින් ඉතින් මට එක්ස්පර්ට් ඔප්ෂන්, එතකොට Cortex, XM, ඒ වගේ Binance, ඒ වගේ තව ගොඩක් platform තියෙනවා. Maxis, ඒ වගේ හොඳ platform තියෙනවා. ඉතින් මම හොඳ ආසා කරන platform එක තමයි මේ එක්ස්පර්ට් ඔප්ෂන්. ඉතින් අනිත් brokers-ලා වගේ නෙවෙයි. මේක පොඩ්ඩක් ක්ලියර්, පැහැදිලි. ඉතින් ට්‍රේඩ් එකකට එන්ට්‍රියක් ගැනීමත් මේක ගොඩක් දුරට පැහැදිලි. ඉතින් මම ඒක නිසා මේක තෝරගත්තා. දැන් තව දෙයක් තමයි කියනවා ඔයාලත් මේකේ අනිවාර්යයෙන්ම account එක හදාගන්න. මම දැන් සාමාන්‍යයෙන් ඔයාලට ඕන කරන ඒ අවශ්‍ය කරන දේවල් ටික මම ඔයාලට දෙන්නම්. අවශ්‍ය කරන දැනුම මම ඔයාලට දෙන්නම්. ඒ දැනුම පාවිච්චි කරලා අපි මේකේ ට්‍රේඩ් එකක් දාගෙන පොඩි සාමාන්‍ය ඉතින් මෙහෙම ලොකු ආදායමකට යන්න අපිට ගොඩක් නොලෙජ් එකක් තියෙන්න ඕන. අපි පොඩි ආදායමකට යන්න පුළුවන් විදිහේ දෙයක් මේක තුලදී අපි හදා ගන්නවා. දැනුමක් ගොඩනගාගෙන ට්‍රේඩ් එකක් දාගෙන යම් තාක් දුරට යම් සාර්ථකත්වයක් ලබා ගන්න පුළුවන් විදිහේ ට්‍රේඩ් එකක් දාලා ඉතින් මම ඔයාලට අවශ්‍ය කරන ගයිඩ්ලයින් එක දීලා ඔයාලත් මමත් එක්කම ට්‍රේඩ් දාගෙන කොහොමද මේ විදිහට යන්නේ කියන එක මං ඉදිරියේදී කතා කරනවා. තව දෙයක් තමයි මේකෙදි අපිට විශේෂ දේවල්. එතකොට මේ බෝනස් හම්බ වෙනවා. සාමාන්‍යයෙන් ඩොලර් 500ක් මේවා කරාම අපිට ඩොලර් 1000ක ඩිපොසිට් එකක් මේ කට්ටිය ලබා දීලා තියෙනවා. 500ක් දාපුවාම තව 500ක් ඒ කට්ටිය අමතරව දෙනවා. එතකොට දැන් ඩොලර් 1000කින් ට්‍රේඩ් කරනවා කියන්නේ මේ සුළු ප්‍රමාණයක් නෙවෙයි. ඉතින් ඇත්තටම ලොකු මුදල් ප්‍රමාණයකින් ට්‍රේඩ් කරන ප්‍රොෆිට් කිරීමේ සම්භාවිතාවය වැඩි. හරිද? දැන් මේ එක්ස්පර්ට් ඔප්ෂන් එකේ අපිට එන්ට්‍රියක් හොයන්න හරිම ලේසි. හරිද? ලේසි. මේකේ තියෙනවා විවිධ දේවල්. ඉතින් ඒවා අදාළ කරගෙන තමයි අපි ට්‍රේඩ් එකකට එන්ට්‍රියක් ගන්නෙ. මම මෙතන මේ දාන්නේ නිකන් අර ඩෙමෝ එකේ ඉතින් පුරුදු වෙනවා වගේ. මමත් ඉතින් ඇත්තටම මේකේ ඩෙමෝ එකේ ගහනවා. හැබැයි රියල් මනි දාගෙන ගහද්දි මම එහෙම කරන්නේ නැහැ. මොකද ඔයාලට වෙන්නත් මෙන්න මේ දැන් රියල් එකේ මගේ තියෙන 721. ඒ කියන්නේ මම මේකේ දැම්ම ඩිපොසිට් එක ඩොලර් මම මුලින් දැම්මේ 30ක්. ඔව් ඩොලර් 30ක්. ඉතින් මම ඩොලර් 50 කරගෙන මම විත්ඩ්‍රෝ කරගත්තා. විත්ඩ්‍රෝල් දෙනවද කියලා. ඉතින් ඇත්තටම මට විත්ඩ්‍රෝල් එක හම්බුණා. මම ඩොලර් 50ක විත්ඩ්‍රෝල් එකක් දාගත්තා මේකේ. හරිද? එතකොට මම මේකේ ගොඩක් දුරට ඉන්ඩිකේටර්ස් පාවිච්චි කරනවා ට්‍රේඩ් කරන්න.
ඒ කියන්නේ ඉන්ඩිකේටර්ස් වලින් සාමාන්‍යයෙන් ට්‍රේඩ් කරන කෙනෙකුට ඉන්ඩිකේටර්ස් වල අනිවාර්යෙන්ම ගන්න බෑ. නමුත් අපිට ගන්න පුළුවන් තැන් තියෙනවා. මේකට ඒ කියන්නේ ඒ වගේ තැන්වලදී අපිට ට්‍රේඩ් එකකට එන්ට්‍රියක් ගන්න පුළුවන්. හරිද? RSI එක අපිට ඕනේ. මම ඔය තියෙනවා සෙටින් එක දා ගන්නවා. මෙන්න තියෙනවා RSI එකේ. ඉතින් බලමු අපි මේ RSI පෙන්නලා තියෙන ඩවුන් එකක් තියෙනවා. ඉතින් එහෙම දානවා සෙල් එකක් පෙන්නලා තියෙනවා. ඉතින් ෆ්‍රැක්ටල් එකේ සෙල් එකක් හම්බුණා අපිට. දැන් මම ගොඩක් දුරට මේ වගේ අලුත් ස්ට්‍රැටජිස් බලනවා. මොන වගේ දැන් බලමු මම හිතනවා මෙතන තප්පර 35 මම ට්‍රේඩ් එක රන් කරන්නේ මට සාමාන්‍ය 1 මිනිත් වල වගේ ට්‍රේඩ් එක රන් වෙන්න දැම්ම නම් හොඳයි කියලා හිතනවා. මොකද එතකොට ඊළඟට 1 මිනිත් වලට මම මේක හදා ගන්නවා. 1 hour නෙවෙයි 1 hour එක පැයක් ට්‍රේඩ් එකක් රන් කරන්න හරි අමාරුයි. විනාඩි 59ක් කියන්නේ පැයක් ට්‍රේඩ් එකක් රන් කරන්න බෑ. අපි බලමු මේකෙදි. හරි තප්පර 59ක් 5 සෙකන්ඩ් වලට ආවා. දැන් 5 සෙකන්ඩ් වලට එපා මට. මම මේක දානවා 5 මිනිත් වලට. මම විනාඩියකින් ට්‍රේඩ් එක රන් කරන්නේ 5 මිනිත් වලට. මෙන්න මෙයා මෙතන දීලා තියෙනවා buy එකක්. බලමු අපි buy එක දාලා. ඉතින් ඒ වගේ හොඳ ප්ලැට්ෆෝම් එකක් තමයි මෙන්න මේ එක්ස්පර්ට් ඔප්ෂන් කියන්නේ. මේකෙදි සුපිරි මැච් එකක් ගහන්න පුළුවන්. ඉතින් කියන්නේ අර මොලේ කල්පනා කරලා මීටරෙන් ඉන්නවනම් රේස් එක දුවන්න පුළුවන්. හරිද? එහෙම නැතුව ඔය යන්නම් වාලේ ට්‍රේඩ් කරන්න ගියොත් ඉතින් ඔයාගේ තියෙන සතේ ඉඳලා ඔයා හිඳිලා නැන්නත්තර වෙලා නැති බංගස්ථානයක නම් වෙන එක වෙනවා. මොකද ඉතින් කලින් හොඳට මමත් නැති වෙන්නම නැති වෙලා තියෙනවා. හරිද? දැන් මේකෙදි ට්‍රේඩ් කරන මම හොයාගත්තු ස්ට්‍රැටජිස් ටිකක් තියෙනවා. මම ඒ ටිකට අදාළව මම ඔයාලට කියලා දෙන්න. හරි විදිහට ට්‍රේඩ් එකක් දාගෙන වින් කරගන්නේ කොහොමද කියලා. ඉතින් ඇත්තටම මම මේ දවස්වල තියෙනවා මම අලුතෙන් ස්ට්‍රැටජිස් බලනවා. ඉතින් ඒ ස්ට්‍රැටජිස් එක තමයි මම වීඩියෝ ටික කරගෙන යන්නේ. ඇත්තටම මේක හොඳ ප්ලැට්ෆෝම් එකක්. රෙජිස්ටර් වෙන ලින්ක් එක පල්ලෙහින් දාලා තියෙනවා. වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එකේ පල්ලෙහින් දාලා තියෙනවා. අනිවාර්යයෙන්ම මේකේ රෙජිස්ටර් වෙලා account එකක් හදාගෙන මට මැසේජ් එකක් දාන්න. මම මගේ ප්‍රොමෝ කෝඩ් එක මම දාලා තියෙනවා. ඒක දාද්දි ඔයාට 50%ක ඩිපොසිට් බෝනස් එකක් හම්බ වෙනවා. හරිද? 50%ක ඩිපොසිට් බෝනස් එකක් හම්බ වෙනවා. ඉතින් ඒකත් ඔයාට ගන්න පුළුවන්. මම මේ දීලා තියෙන ලින්ක් එකෙන් රෙජිස්ටර් වුණාම. හරිද? ඒ ටිකත් ඔයා කරගන්න. අනිවාර්යයෙන්ම ඒ ටික කරගෙන මට අනිවාර්යයෙන්ම ඔයා මැසේජ් එකක් දාන්න ඕනේ. අපි බලමු මෙතනත්. ඉතින් ඇත්තටම මේ මාකට් එක මූව් වෙන විදිහ මෙයා සම්පූර්ණව අපිට පෙන්නනවා. මම මේ ඉන්ඩිකේටර් සරහා ගොඩාක් දුර හොඳ ට්‍රේඩ් අරන් තියෙනවා. මෙතනදී අපි බලමු මෙයා මොන වගේ රියැක්ෂන් එකක් දෙනවද කියලා. ෆ්‍රැක්ටල් එකෙන් අපිට දීලා තියෙනවා 1 2යි. හරිද? මම හිතන්නේ නැහැ බොහෝ දුරට මේක බයි වෙන්න ඕනේ. සෙල් වේවිද අපි බලමු ෆ්‍රැක්ටල් එකෙන් මොකද කියන්නේ කියලා. මම ගන්නවා බයි එක. නිකන් දැන් මේ මෙතන දීලා තියෙනවා මට හිතෙන්නේ නැහැ මේක සෙල් සිග්නල් එකක් කියලා. බලමු. හරි ඒක වැඩක් නැහැ. අපි පස්සේ ට්‍රේඩින් ගැන කතා කරමු. ඊට අදාළව මම මේ අර කතා කරපු දෙයක් තමයි මේ වගේ මේ අලුතෙන් එන දේවල් ඔයා අනිවාර්යයෙන්ම බලන්න ඕනේ. මේ දේවල් හරහා උපයන්නේ කොහොමද? එතකොට හොඳ මුදලකට හොඳ ආදායමකට අපි යන්නේ කොහොමද? මේ දේවල් ටික අපි හරියට බලා ගන්න ඕනේ. මෙච්චර වෙලා ඉතින් මම කතා කරපු දේවල් ටිකෙන් මම හිතනවා ඔයාට යම් දෙයක් පොළොවට දා ගන්න පුළුවන් මේ කියලා. ඉතින් මේක කරන්න පටන් ගන්න මාත් කරනවා. මම කරන ගමන් මම දන්නේ ස්ට්‍රැටජිස් හරහා මම ට්‍රේඩ් කරන වීඩියෝස් ටික මම දානවා. අනිවාර්යයෙන්ම බලන්න. බලලා ඉවරලා මේකට සෙට් වෙන්නේ මේ ඔප්ෂන් මාකට් ක්‍රිප්ටෝ කරන්සි වත් ඊට පස්සේ ෆොරෙක්ස් මාකට් එකවත් නෙවෙයි මේක ඔප්ෂන් මාකට් එක. ඉතින් මේකේ ලොකු මැච් එකක් ගන්න පුළුවන්. මම මේ දේවල් ටික හරියට කියලා දීලා ඔයාව ගයිඩ් කරනවා. ඉතින් හැමෝටම සුබ දවසක්. මම අදට මේ වීඩියෝ එකෙන් ගිහිල්ලා එන්න. අපි ඊළඟ වීඩියෝ එකේදී හම්බ වෙමු.
සියලු දෙනාටම බුදු සරණයි.